ඩිජිටල් කරණය කෙරේ දැවැන්ත අවධානය කොමු කිරීම. ඇත්තටම දැන් අපි දන්නවා ID කාඩ් එක උනත් ඩිජිටලයිස් ක්‍රමයට නිකුත් කිරීම ආරම්භ කරලා තියෙනවා. හරි. පසුගිය ආණ්ඩුවේ මම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණකාරක සභාවක නියෝජිතයෙක් විදිහට හිටියේ. එතකොට මම දන්නවා පසුගිය ආණ්ඩුවත් සමස්ත රාජ්‍යංශ ඩිජිටල් කරණය කරන්න පියවරක් ගන්න සූදානමින් හිටියා. ඒකට සැලසුම් සකස් කරලා තිබ්බා. නමුත් ඒක එවැනි අවස්ථාවකදී තිබ්බ ප්‍රධානම අභියෝගය තමයි රාජ්‍ය සේවකයෝ සූදානම් නැහැ. අර හනමිටි අදහස් සමහර අය ඉතරේ තියෙන හින්දා ඩිජිටල් කරණයට යොමු වෙන තාමත් ඒගොල්ලෝ කැමති කොළ වලින් ගනුදෙනු කරන්න නැත්නම් ලියුම් කියුම් වලින් ගනුදෙනු කරන්න. ඇත්තම ගොස් ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවට වඩා තාම පොතේ අස්සම් කරන එක තමයි ආස. ඒ නැඹුරුව නම්‍යශීලීත්වය නොමැතිවීම නිසාත් මේක මන්දගාමී වුණා සමස්ත රාජ්‍යංශ ඩිජිටල් කරණය කිරීම. හැබැයි මේ වෙනකොට ඉන්දියාවත් ඒකට අවශ්‍ය මුදලින් රුපියල් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක සහයක් දීමේ සූදානමින් සිටිනවා. ඒ නිසා සමස්ත රාජ්‍යංශ ඩිජිටල් කරණය කිරීම මෙවර අයවැයේ ප්‍රමුඛතාවයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතනින් පටන් ගත්තොත් මේ රට ඩිජිටල් කරණය දක්වා ගෙනියන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රධානම බාධකය තමයි ඔබ කලින් කිව්වා වගේ හරි ලැප්ටොප් එකක්වත් නැති මිනිස්සු ඉද්දි ඩෙස්ක්ටොප් කම්පියුටරයක්වත් නැති මිනිස්සු ඉද්දි මේ සමස්ත පද්ධතිය ඩිජිටල් කරණය කිරීම එක රැයකින් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඒක නිසා මේ ඩිජිටල් ඩිවයිඩ් එක නැති කිරීම ඉතාම වැදගත් වෙනවා. සංඛ්‍යා දත්තවලට අනුව පේනවා මේ 2021 ඩිජිටල් ලිටරසි එක ඩිජිටල් සාක්ෂරතාවය පිරිමි අයගේ 60%කට ආසන්න ප්‍රමාණය තමයි ඩිජිටල් සාක්ෂරතාවය. කියන්නේ මේ ෆෝන් එක පාවිච්චි කරන්න පොඩ්ඩක් හරි තේරෙනවා නම් එතන ඩිජිටල් සාක්ෂරතාවය තියෙනවා. ඒක කම්පියුටර් ලිටරසි එක නෙමෙයි. කම්පියුටරයක් පාවිච්චි කරන්න අවබෝධය නැති වුණත් ෆෝන් එකක් හරි ඩිජිටල් ඩිවයිස් එකක් පාවිච්චි කරන්න අවබෝධය 100ක් ගත්තොත් පිරිමින්ගෙන් 60කට තියෙනවා. ඒත් අපිට දුකයි 40කට ඒක නැහැ. කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඊටත් වඩා අඩුයි 55කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 45කට ඒ ඩිජිටල් සාක්ෂරතාවය නැහැ. ඔය කතා කරේ ඩිජිටල් සාක්ෂරතාවය ගැන. දැන් අපි කම්පියුටර් ලිටරසි එක ගත්තොත් ඔෆිස් එකක වැඩ කරන්න තියෙන්නේ ෆෝන් එකකින් ස්මාර්ට්ෆෝන් එකකින් නෙමෙයිනේ කම්පියුටර් එකකින්. කම්පියුටර් ලිටරසි එක ගත්තා මේක ඊටාම බරපතල තත්වයක තියෙන්නේ 2021 දත්තවලට අනුව මේ කියන්නේ පිරිමි අයගේ 36යි. ඒ කියන්නේ පිරිමින්ගෙන් 36කට විතරයි කම්පියුටර් ලිටරසි එක තියෙන්නේ. නැත්නම් පරිගණක සාක්ෂරතාවයේ තියෙන්නේ කාන්තාවන්ගෙන් 32යි. ඒක නිසා මම හිතනවා අයවැයේ allocation වෙද්දී ඩිජිටල් කරණයක් ගැන හිතනවා නම් ඊට කලින් විසඳ ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වෙනුවෙනුත් ඩිජිටල් ඩිවයිඩ් එක නැති කිරීම වෙනුවෙනුත් අයවැයේ මුදල් යෙද වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.